තාත්තා මැරුණා. උගලගේ තාත්තා මැරුණා. ඔව්. කොයි කාලෙද? මම බඩේ ඉද්දි. ඔයා අම්මගේ බඩේ ඉද්දි ඔව්. එයාට කකුලේ අමාරුවක් ඇවිල්ලා බෙහෙත් එකක් විදලා මැරුණා. ඒ කියන්නේ බෙහෙත් විස වෙලාද බෙහෙත් එක විදලා තාත්තව පින්තූර වලින් දැකලා තියෙනවා. පින්තූර හතරක් තියෙනවා. හදලා තියෙනවා. හතරක් තියෙනවා. ඔව්. තාත්තගේ. තාත්තව හීනේ පේනවද? තරුවෙන් බලන් ඉන්නවා ලෑට අපේ. කවුද? තරුවෙන් ලෑට බලන් ඉන්නවා. බලන් ඉඳලා අපි බලන් ඉන්නලා එයා ලෑට ආයෙත් තියාගෙන ඉන්නවා. හැබැයි එයා අපි උදේ වෙනකොට එයා මේ ඉස්කෝලේ යද්දී වෙන්නට යන්නේ. ඉස්කෝලේ යද්දී වෙන්නට යන්නේ. තාත්තට ඔව්. හැමදාම කොහෙටද වදින්නේ? කොටයකට. මම වැඳලා යන්නේ. උඩුව තියලා වෙන්නලා ඉස්කෝලේ යනවා. කවුද එහෙම කරන්න කියලා දීලා තියෙන්නේ? අච්චි. ආයි. වඩා අපරාධද? ඔව්. කවදාවත් දැකලා නැහැ. ඒවන අපරාධද? නේ මං අපච්චි කියන්නේ. මේ ඇත්තද කතාවද? එයාගේ අප්පච්චි යා මේ හම්බෙන්න ඉන්නකොට තමයි නැති උනේ. heart attack එකක් ඇවිල්ලා. එයා දන්නේ නැහැ. අපි යාට ඉතින් එයාට හැංගුවේ නැහැ පොඩි කාලේ ඉඳන් මෙයා කෝ කියලා අහනවනේ. ෆොටෝ වලින් එහෙම දැක්කාම. එතකොට අපි කිව්වා පොඩි කාලේ ඉඳන් මෙයාට කිව්වා මෙහෙම අප්පච්චි නැති වෙලා මෙහෙමයි කියලා. ඒ යා ඉතින් අපි කියලා දුන්නේව තමයි ඉතින් කියන්නේ. ෆොටෝ වලින් පෙන්නලා මහා තාමුණා. ඒ කියන්නේ ඉස්කෝලේ යනකොට වඳින්න ඕනි කියලා එයා මට වැඳලා එයා කියනවා අප්පච්චිට වඳින්න ඕනි කියලා. එයා වැඳලා අත් දෙක එකතු කරලා වැඳලා ඉබිනවා ෆොටෝ එක. ඉඹල තමයි යන්නේ ඉස්කෝලේ. ජීවිතේ සමාන දේවල් තියෙනවා මේ අපි බලාපොරොත්තු වෙන විදිහට දේවල් සිද්ධ වෙන්නේ නැති. ඒ වගේම මේ වගේ තාත්තා විතරක් නෙමෙයි අම්මා තාත්තා දෙන්නම නැති දරුවෝ කොච්චර මේ ලෝකේ ඉන්නවද? ඉතින් ඒ අඩුව දැනෙන්න දෙන්නේ නැද්ද ඔයා තාත්තා නැති අඩුව? මගේ අයියා ඉන්නේ අම්මා ළඟ. මේ අයියාත් ඉන්නවා මගේ සහෝදරයා. එයාට තමයි මෙයා පොඩි කාලේ ඉඳන් තාත්තා කිව්වේ. මේ ටික ලොකු වෙනකොට එයා බාප්පේ කියලා කියන්නේ. දැන් බාප්පේ කියන්නේ මාමා නෙවෙන්නේ. එයාට බාප්පේ කියලා කියන්නේ. එයා ගැන තමයි ඉතින් එයා තමයි ඉතින් ඉන්නේ. ඔයාගේ වීරයා කවුද? බාප්පා. ඔය වීරයා බාප්පා. ඔයා බාප්පට ගොඩක් ආදරේද? ඔව්. ගොඩක් ආදරේ. ඔව්. බාප්පා තමයි ඔයා බලාගන්නේ. අම්මත් බලාගන්න. අම්මා බලා ගන්නවා. ආච්චිත් තාත්තා බලාගන්න. බලා ගන්නවා. අයියත් බලාගන්න. දැන් තාත්තා තාත්තා බලාගන්න. කොහේද බලන්නේ තාත්තා? තරුවෙන්. තාත්තා තරුවේ ඉඳන් ඔයා දිහා බලන්නේ. ඔව්. හන්නේ යා පැත්තේ ඉන්නේ. ඒතන තමයි ඉන්නේ. ඒ තරුවේ තමයි ඉන්නේ. ඔයා දන්නවා ඒක ඉන්නවා කියලා. ඔව්. කතා කරන්නේ නැද්ද ඔයා අප්පච්චිට? කතා කරමු. මොනවද කියන්නේ? අපච්චි කියනවා හොන්නට ඉගෙන ගන්න කියලා. ඉගෙන ගන්න. ඔව්. ඔයා හරියට ළමයි. ඒ වගේම මේ විවාහ දෙමාපියෝ තමන්ගේ සමහර වෙලාවට තමන්ගේ ස්වාමියා හරි දිවිඳ හරි නැතු වුණාට පස්සේ විවාහ දරුවන්ට ඒක රහසක් ඇටියට හංගනවානේ. හුඟක් වෙලාවට කියනවා රට ගිහින් කියනවා වෙන නැත්තම් මොකක් හරි බොරුවක් කියනවා. ඒක ඇත්ත කියන දේ දරුවන්ට කියලා දෙන එක පොඩි කාලේ ඉඳන්ම මම හිතන්නේ හරි වටිනවා. ඔයා හරි ශ්‍රේෂ්ඨයි. එහෙම ඒ දරුවට ඒක තේරුම් කරලා දෙන්නේ. ඒ වගේ තමයි මේ එහෙම ඇත්ත කිව්වත් එයාගේ ජීවිතේ තාත්තා හැමදාම ඉන්නවා. අපි ඇත්තට තාත්තා ජීවිතේ සමු ගත්තත් තාම එයාගේ ජීවිතේ තාත්තා ඉන්නවා. ඒක හරි වටිනවා.